Hello my lovely souls. ඔන්න අද මම ඔයගලන්ට අලුත්ම රීඩින් එකක් අරගෙන ආවා. ඉදිරි සති දෙකක කාලය ඇතුළත ඔයාලගේ ජීවිතයට සිද්ධ වෙන්න පුළුවන් දේවල් මොනවාද කියලා. ඒ කියන්නේ ජූලි 15 වෙනිදාට කලින් ඔයා මේ වීඩියෝ එක දකිනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඔයාටම තමයි. හරි අපි බලමු ජූලි 15 වෙනිදා වෙනකන් ඔයගලන්ගේ මේ කාලය ඇතුළත මොනවාද මේ ඉදිරි සති දෙකේදී මොනවාද ඔයගලන්ගේ ජීවිතයට සිද්ධ වෙන්නේ කියලා. මේ කාලය ඇතුළත ඔයගොල්ලෝ පොඩ්ඩක් හුදකලාවේ ඉන්න බලන්න පුළුවන්. නිකන් අනිත් අයගෙන් පොඩ්ඩක් ඈත් වෙලා ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් නිකන් තමුන්වම ගවේෂණය කරන්න ඕනේ. මම මගේම ඇතුළාන්තයට එබිල බලන්න ඕනේ වගේ එකක් මේ සති දෙකේ කාලය ඇතුළත ඔයාලට හිතේනෙම ඔයාලා එක කරනවා. එන්නේ මේ විදිහට තමයි ඔයාලා ඉන්නේ. ඒ වගේම ඔයගොල්ලන්ගේ ජීවිතේට මොකක් හරි ඔයාලා නිකන් අලුතෙන් දෙයක් ඉගෙන ගන්න යන්න පුළුවන්. අලුත් ලැන්ග්වේජ් එකක් වෙන්න පුළුවන්, ස්කිල් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට අයට යුනිවර්සිටිස් වල වැකේෂන් තිබිලා ආයෙ පටන් ගන්න පුළුවන්. අර ඒ වගේ ඔයාලා මොකක් හරි අලුත් දෙයකට ඉගෙන ගන්න යමු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අලුත් මොකක් හරි ෆයිනෑන්ෂල් ඔපචුනිටි එකක් ඔයාලගේ ජීවිතේට එන්න පුළුවන් ඉදිරි සති දෙකක කාලය ඇතුළත. ඒ වගේම ඔයගොල්ලන්ට පොඩ්ඩක් මිස් කමියුනිකේෂන් එකක් ඇති වෙන්න පුළුවන් ඔයගොල්ලන්ට වඩා ඉහළ ඉන්න කෙනෙක් එක්ක. ඒ කියන්නේ හිතන්න ඔයාලගේ බොස් කෙනෙක් හරි එහෙම නැත්නම් ඔයගොල්ලන්ට වඩා පොඩක් උඩින් ඉන්න කෙනෙක් එක්ක මොකක් හරි පොඩි මං කියන්නේ ආගියුමන්ට් එකක් කියලා. නිකන් ඔයගොල්ලන්ට පොඩ්ඩක් වචන වර්ධවා වටහා ගැනීමක් අර ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් පරිස්සම් වෙන්න වචන පාවිච්චි කරද්දී මොන හරි දෙයක් කියන්න කලින් ඒ ගැන දෙපාරක් නෙමෙයි තුන් පාරක් හොඳට හිතලා බලලා ඔයගොල්ලෝ ඒක කියන්න. ටැරෝ කියලා කියන්නේ ප්‍රෙඩික්ෂන් එකකටත් වඩා ගොඩක්ම ගයිඩන්ස් එකක්. මම දැන් මේක කිව්වනේ ඔයගොල්ලන්ට. ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් දැන් මේ වගේ සිටුේෂන් එකක් එද්දි මතක් කරගන්න අර රීඩින් එකේ මෙහෙම කිව්වා නේද. ඒ නිසා මම වැඩි ඕනාට වඩා මෙතනදී කතා කරන්න යන්න හොඳ නෑ. මම ටිකක් මොලේ පාවිච්චි කරන්න ඕන මෙතනදී. ටිකක් අර ඔයාට වඩා පොඩ්ඩක් ඉහළින් ඉන්න ඇත් එක්ක අපි කියන්නේ කට ගහන්න යන්න එපා කියලා. අන්න ඒ වගේ දේවල් කරන්න යන්න එපා මේ සති දෙකක කාලය ඇතුළත. කොහොම වුණත් ඇත්තටම මේ සති දෙකක කාලය ඇතුළත ඔයාලට සුබයි. සුබ වෙන්න හේතුව තමයි ඔයාවම හොයාගන්නවා. ඔයාවම ගවේෂණය කරගන්නවා. ඉතින් තමුන්වම ගවේෂණය කරගන්නවා තරම් හොඳ දෙයක් මම හිතන්නේ තවත් තියනවා කියලා. එහෙනම් ආයෙත් දවසක අලුත්ම රීඩින් එකකින් අපි ඉක්මනටම හම්බෙමු. ඒ වගේම කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔයාලට මේ රීඩින් එක රෙසනේට් වුණාද? කොහොමද රෙසනේට් වුනේ? වගේම තව මොන වගේ රීඩින්ග්ස්ද මගේ channel එකෙන් මම ඔයාලට අරගෙන එන්න ඕනි කියලාත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් මම ගිහින් එන්නම්. මම ක්‍රීම්සන් වේජ්.